මයික්‍රෝස්කීස් මේ චීනයේ යුද්ධ තාක්ෂණය පිළිබඳව පුවතක්. ඉතින් චීනයේ නව ඩ්‍රෝන මව්යානයට එකවර ඩ්‍රෝන් 100ක් දියත් කරන්න පුළුවන්. චීනයේ නවතම මිනිසුන් රහිත ඩ්‍රෝන මව්යානය ලෙස හැඳින්වෙන GUTN අග්‍රගණ්‍ය තාක්ෂණික සංකල්පයක් ලෙස ලොව පුරා අවධානය ලබාගෙන තියෙනවා. 2024 නොවැම්බර් මාසයේදී ශුහායි ගුවන් ප්‍රදර්ශනයේදී එළි දැක්වූ මේ විශාල ජෙට් බලයෙන් ක්‍රියාත්මක වන ඩ්‍රෝන් යානය අහසේ සිට සෘජුවම කුඩා ඩ්‍රෝන යානයක් දියත් කිරීමට නිර්මාණය කරලා තියෙනවා. වාර්තාවලට අනුව එහි පරාසය කිලෝමීටර් 7000ක් පමණ වන අතර උස මීටර 15000ක්, ඒ කියන්නේ අඩි 50000ක් පමණ දක්වා පියාසර කරන්නද පුළුවන්. GUTNට ටොන් 6ක් පමණ බර රැගෙන යන්න පුළුවන්. ඒ වගේම ඩ්‍රෝන 100ක් දක්වා එකවර දියත් කරන්නද පුළුවන්. මෙම මව් යානයේ අරමුණ වන්නේ දිගදුර ඔත්තු බැලීම්, ඉලෙක්ට්‍රොනික යුද මෙහෙයුම් සහ බහු ඩ්‍රෝන ප්‍රහාර වැනි බහු අරමුණු මෙහෙයුම් සඳහා ඩ්‍රෝන යෙදවීමයි. චීනයේ රාජ්‍ය සම්බන්ධිත මූලාශ්‍ර පවසන්නේ පළමු පියාසර පරීක්ෂණය 2025 ජූනි මාසයේදී ආරම්භ වූ බවත්, ඒ ලොව පළමු විශාල වේදිකාවක් බවට පත් වෙමින් පවතින බවත්. එහෙත් විශේෂඥයන් අවධාරණය කරන්නේ මේ තාක්ෂණික සීමා සහ අභියෝග රැසක් මුහුණ දෙන ගුවන් යානයක් බවයි. එහි විශාල ප්‍රමාණය නිසා රේඩාර් පද්ධතිය වලට පහසුවෙන්ම හොයාගත හැකි වන අතර සංනිවේදන පරාස සීමා සහ විරුද්ධ පාර්ශවයේ ඉලෙක්ට්‍රොනික ප්‍රහාරවලටද බොහෝ දුරට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා සැබෑ අවස්ථාවකදී මෙවැනි මව් යානයක් ඉතා සංකීර්ණව පාලනය කළ යුතු තාක්ෂණික අභියෝගයක් බවයි විශේෂඥයන් පවසන්නේ. කෙසේ වෙතත් GUTN ව්‍යාපෘතීන් පැහැදිලිව පේන්නේ චීනයේ ඉතා වේගයෙන් බුද්ධිමත් යුද්ධය කරා ගමන් කරමින් සිටින බවයි. එයයි තාක්ෂණයේ සහ ඩ්‍රෝන පද්ධති එකට එකතු කරමින් අනාගතයේදී ගුවන් සටන් ක්‍රම තුළ මිනිස් සහභාගීත්වය අවම කරමින් ස්වයංක්‍රීය හා බුද්ධිමත් සටන් පද්ධති බිහි කිරීමට මෙය මඟ පෙන්වනු ලබයි. ඉතින් කොහොම වුණත් යුද්ධය කියන්නේ හොඳ දෙයක් නන් නෙමෙයි. එනිවේ තාක්ෂණය නම් ගොඩක් දියුණුයි. See you. ෆලෝ කරන්නත් අමතක කරන්න එපා.